දැන් අපි මෙතනින් එහාට යන්නේ කොහොමද? මලමිනී මත නැගලා දේශපාලනය කරන්න ලෑස්තිද? කුරිරු බලාපොරොත්තු වලින් දේශපාලනය කරනවද? විනාශයක් උදේ රාත්‍රී ප්‍රාර්ථනා කරන මනසකින් දේශපාලනය කරනවද? ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනයෙන් බේරගන්න. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආර්ථික කඩවට්ටමින් බේරගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ජනතාවගේ ජීවිත විනාශ කරමින් බේරගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනයෙන් බේරගන්න. අපි ලෑස්ති. බලය ඡන්දෙකදී ගන්න. ඒකනේ තියෙන්නේ. ඊට වඩා මාවත් නෑ ඕගොල්ලන්ට. ඒ නිසා ඒකට අවශ්‍ය වෙන මනස ලෑස්ති කරගන්න. හෙට වැටේ අනිද්දා වැටේ නේද? අසල්වැසි රටවල යුද්ධ පටන් ගත්තාම වැටේ මැද පෙරදිග වැටේ මොකද ඇමරිකන් ටැරිෆ් ප්‍රශ්නෙන් වැටේ දැන් ගම් වතුරෙන් වැටේ මොකද මේ වෙලා තියෙන්නේ? මම දැක සමහර අය ලියනවා අන්තර්පාලනයකට සූදානම් වෙන්නලු විපක්ෂයට. අන්තර්වාර ආණ්ඩුවකට ලෑස්ති වෙන්නලු. හරිද? පාර්ලිමේන්තුවල බලය ගන්නලු. මේ පාර්ලිමේන්තුව තමයි බලය තියෙන්නේ. මේ මූල්‍ය බලය අපි කිසිසේත්ම මේ පාර්ලිමේන්තුවට පටහැනිව අපි මූල්‍ය බලය උපයෝග කරලා නැහැ. උපයෝග කරගෙන මේ හැකියාව සමහරවට තියෙන ජනාධිපතිවරයාට. ඒත් අපි පාර්ලිමේන්තුවට යටත්ව තමයි අපේ මූල්‍ය බලය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. අපි මේ ව්‍යවස්ථාවට යටත්ව තමයි පාලනය කරමින් තිබෙන්නේ. මේ ව්‍යවස්ථාව කැඩුවයි කියලා අධිකරණයෙන් තීන්දුව ලැබපු අය දැන් ව්‍යවස්ථාව ගැන අපිට කතා කරනවා. වැරදිකරුවෝ වෙලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ විනිසුරුවන් 5 දිනකේ විනිසුරු මණ්ඩලයෙන් තීරණය කරලා තියෙනවා. ඒ ඇවිල්ලා අපිට ව්‍යවස්ථාවේ පාඩම් කියලා දිනවා. මම කියන්නේ ඒ කුරිරු මනස. මම මේ නායකයට කියන්නේ අනේ ඔය පැරණි නේද? ඒ රොඩු බොඩු ටික එකතු කර දඟලන්න නැතුව කෑම පාර 10ක් ගිල දෙන්න කොළොන්නාවට. මම මේ ඉල්ලන්නේ මේ ව්‍යසනේ. ඒ නිසා අපිට අවශ්‍යකම තිබෙන එවැනි දේශපාලනයක්. මේක අත්තරින්න කියලා අපි ආරාධනා කරනවා. අපි මේ පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායික ලෙස විපක්ෂයක් තියෙනවා ආණ්ඩුවක් තියෙනවා. අපි යෝජනා කරන අවුරුදු 3ක න්‍යාය පත්‍රයකට මේ රටේ මේ ව්‍යසනෙන් ගොඩ ඉන්න අනිත් පස්සෙන් ගත්තොත් මේ ව්‍යසනය ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග හදන්න. මොකද අපිට අවශ්‍ය සමහර නීති ක්‍රියාත්මක කරනකොට අනවසර කෙනා අපි අවින් කරනකොට එතන අපි ජාතික එකමුතුභාවයක් තියෙන්න ඕන. නැත්නම් දේශපාලනයක් වෙනවා. ඊළ මිනිස්සු අවශ්‍යයි. ඔයගොල්ලෝ අයින් කරන්න එන්නේ. කන්දර ගිහලා අවශ්‍යයි. ඔයගොල්ලෝ අයින් කරන්න එන්නේ. එහෙම යන්න බෑ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායික ආණ්ඩුව විපක්ෂ කෙනකින් අයින් වෙලා අවුරුදු 3ක් 4ක් ජාතික සභාවක් ලෙස වැඩ කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ජාතික සභාවක් ලෙස. ජාතික ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දේශපාලන ප්‍රශ්න. දේශපාලන පොරපිටිය බේරගමු. නුගේගොඩ රැස්වීමත් කියලා බේරගන්න. දේශපාලන ප්‍රශ්න. හැබැයි නේද? ඒකට කවුරු හරි ජනාධිපති කෙනෙක් කරේ ඒව ඊ බේරගන්න. මෙතන තියෙන්නේ මොකද්ද? ජාතික සභාවක්. අපි පොදු න්‍යාය පත්‍රයකට මේ ව්‍යසනය හමු වේවා. අපි පොදු න්‍යාය පත්‍රයකට එමින් මේ රට මේ පත් වී තිබෙන ව්‍යසනේ ගොඩ නැගීම සඳහා අපි සමත් වෙන්නේ නැත්නම් මම අහන්නේ එකයි. මේ පාර්ලිමේන්තුවේ මිනිස්සු එව්ව මොකටද තමුන්වන්සලා? මොකටද එව්වේ? තමන්ගේ වරප්‍රසාද වෙනින්ද? තමන්ගේ බලයක් වෙනින්ද? තමන්ගේ සුඛ වීරණ වෙනින්ද? නෑ. පොදු ජනතාවගේ වමනාව වෙනුවෙන් ආවා කියලා කල්පනා කරන හැම മന്ത്രിවරයෙකුගෙන් මම ආරාධනා කරනවා ඔබ ජාතික සභාවකට කටයුතු කරන්න. ඉතිරි අවුරුදු 2 3 4ක් වෙනකන් අපිට මේ ප්‍රශ්නේ තිරසාර